අද දවසේ මේ උදෑසනින්ම ස්වාමින් වහන්සේලා සමග සියලු බැතිමතුන් සුදු අතින් සැරසිලා මේ ගමන් කරන්නේ අප භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලුවනියේදී මහා පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ වූ මහා නිබ්බාන චෛත්‍ය වන්දනාමාන කිරීමටයි. ඉතින් අපි බලමු වීඩියෝ එකේදී ඉස්සරහට කොහොමද ඒ පින්කම් කටයුතු කරන්නේ. මෙතන ඊ타ත්ම සුන්දර සහ ඊ타ත්ම සංවේගය හටගන්නා වූ ස්ථානයක්. ඉතින් මහත් සංවේගයක් උපදවාගෙන අප සියලු දෙනාත් වන්දනාමාන කරගනිමු. දිකටම වීඩියෝ එකේ රැඳී සිටින්න. ලස්සනට මේ මල් මාල ටික මේක අපි ලස්සනට පිළිවෙලට කතා කරමු. ඉතිපිසෝ භගවාර අනිසියවරු මොකද කරන්න එපා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තර පුරිස ධම්මසාරති සත්තා
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලියනේදී අනුපාදිශේෂ පරිනිර්වාණ දහතුවෙන් පිරිනිවන් පාපු ඒ නිබ්බාන චේතිය ඉදිරි පිටුප. පින්වත්නි, මේ ඔබේ ඉදිරි පසින් ඔබට මේ දකින්ට ලැබෙන්නේ එදා උපවර්තන සල්ලියනේදී සැබෑවටම භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ ස්ථානය. පන්සාලිස් වසරක් මුළුල්ලේදී මේ සියලුම දෙවි මිනිසුන්ට මහා කරුණා උපදවාගෙන ධර්මයේ දේශනා කරපු මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනිව පහළ වී වදාළ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ තමන් වහන්සේගේ උතුම් බුද්ධ කෘත්‍යය අවසන් කරලා උන්වහන්සේට වයස අවුරුදු 80ක් වෙන තැනදී මේ ස්ථානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණ 17 වෙනි පිරිනිවන් පා වදාළා. පින්වත්නි, මේ ස්ථානය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් විසින් දැකබලා සිත පහදවා ගත යුතු ස්ථාන හතරෙන් එකක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙච්ච මේ උතුම් වූ පුණ්‍ය භූමිය. ඉතින් පින්වත්නි, අප හැමදෙනාගේ මේ හිතවලට මහත් වූ ශෝකයක්, කනගාටුවක්, දුකක් උපදින ස්ථානයක් තමයි මේ කුසිනාරාවේ මේ උපවර්තන සල්ලියනය කියලා කියන්නේ. එහෙනම් පින්වත්නි, දඹදිව වන්දනාවට ආව අපි සියලු දෙනාම දැනගත යුතු කාරණාවක් තියෙනවා. පිරිනිවන් මංචකය කියලා දැන්ට මේ විහාරකයේ ඇතුලේ තියෙන බුදු පිළිමේ ළඟ යම් කෙනෙක් වෙන්නුවොත් ඒකේ නිර්වද්‍යතාවයක් නැහැ. පැහැදිලිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ සැබෑවටම පිරිනිවන් පාපු ස්ථානය තමයි මේ ඔබ ඉදිරිපස දකින්න ලැබෙන්නේ. ඉතින් මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ නිවන් පුරය වෙත වැඩම කරපු නිසා මේ චෛත්‍යයට අපි කියනවා මොන චෛත්‍යය කියලාද? නිබ්බාන චෛත්‍යය කියලා. එහෙනම් පින්වත්නි, ඊටමත් ශ්‍රද්ධාවෙන් අපි හිමිදිරි දැසන මේ ස්ථානයට ඇවිල්ලා අපිට පුළුවන් විදිහට ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණයන් සිහිපත් කරගෙන පුෂ්පෝහාර පූජාවන් පැවැත්වුවා. ඒ වගේම සෝඳ දුක් පූජාවන් පැවැත්වුවා. ඉතින් මේ සියලුම පූජාවන් අපි සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි, පූජා වේවා කියන අදහසිනුත් ඒ වගේ මේ උතුම් නිබ්බාන චෛත්‍යය වන්දනා කරනවා කියන අදහසිනුත් අපි ඔය උතුම් බුදු ගුණ සිහි කරලා මේ විදියට වන්දනා කරමු කියන්න මාගේ වාඩි පසුව ගුණෙන් නිවනට යන මග කියලා දඹදිව සිසාරා පාගම නිවැදලා සම්බුදු සම්මිදෝ පිරිනිවනට ලන් වීලා කුසිනාරා නුවරට හිමි වැඩිය සඳ සල්ගස් දෙකක් මැද සැතපී සිටිය සඳ සියලු දෙනම සෝකෙන් වැළ පෙනා සඳ පෙරදිග ආසේ නැගුණා පුන් පෝසඳ දහසක් සත් වලින් දෙවිවරු පැමිණෙනවා අවසන් වරට හිමි දකින්නට රැස් කනවා දෙවිවරු හැමත් සෝකෙන් අද වැළපෙනවා සම්බුදු මිනිපාන ලෝකෙන් නිවිලා යනවා සල්මල් මුනිදු
අහසේ විදුලි එළියෙන හඬ පැතිරෙනවා පින්වත් නනද මිනිසෝකෙන් වැළපෙනවා පින්වත් ආනන්ද හොඳ ඇති අහගන්න හටගත් සියලු දෙය වෙනසී යයි ඔන්න නොපමාවම කුසලය තුල ඉක්මෙන්න සසරේ නොරැඳ එතරට දැන් පැනගන්න ලෙලෙසින් වදාරාවසන් බුදු වදන අඬවා සියලු දෙවි මිනිසුන් මේ ලෙසින පරසතු මදාරා මල්ලා සින් වැටෙන සම්බුදු සමිදු අමමානිව නට වඩින සඳරැස් වැටි මිහිතලයම නැවෙනවා කඳුලැලි ඇවිත් දෙනුවන් හැම තෙත් වෙනවා සල්ගස්සයනි බුදු සමිඳුන් සැතපෙනවා ශෝකය නිසා මා පොළවත් සෙලවෙනවා නොහැකිය වාවන්න හද නැගේ නාසෝක නොහැකිය බුදු සිරුර දකින්නට කිසිදාක නොහැකිය කියන්නට හිත ඇති දුකනේක සම්බුදු සමිඳු පිරිනිවනට වැඩිසේක සම්බුදු සමිඳු පිරිනිවනට වැඩිසේක සම්බුදු සමිඳු පිරිනිවනට වැඩිසේක සාදු සාදු නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ Namo Buddhaya